Hello, B&E Handmade Beauty Agency Evangeline ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද මම මගේ නිර්මාණ කීපයක් පෙන්වන ගමන් මගේ නිර්මාණ ගැන පුංචි විස්තරයක් ඔයාලා සමග බෙදා ගන්නවා. ඉතින් මගේ නිර්මාණවල ප්‍රධාන අමුද්‍රව්‍යය තමයි polymer clay. polymer clay වලින් නිර්මාණය කරන ආභරණයේ නිර්මාණ ඉතාම වර්ණවත් සහ ආකර්ශනීයයි. ඒ වගේම polymer clay වලින් සාදන ආභරණ ඉතාම සැහැල්ලුයි. ඉතාම සංකීර්ණ නිර්මාණ සිදු කළ හැකි වුවද එය පුදුම සහගත ලෙස සැහැල්ලු ලෙස අපිට නිර්මාණ සිදු කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම කර්මාන්ත ශාලාවල නිපදවන ලෝහ හෝ වීදුරු වැනි දෙයින් නිපදවන ආභරණ වලට කිසිසේත් සමාන කරන්න බැහැ මේ polymer clay වලින් අතින් සාදන නිර්මාණ. ඒ වගේම මා හැම විටම මේ නිර්මාණ සිදු කරද්දී ඒවල අලංකාරයට සහ ඒ ආභරණයක් සැකසීමට යොදා ගන්නා අනිත් කොටස් ඒ නිකල් රහිත මලර බැදෙන වානේ සහ වන් ආලේපිත ආභරණ නිර්මාණ කොටස් වලින් තමයි මම මේවා නිර්මාණය කරන්නේ. ඒ වගේම මෙයින් ඇත්වෙන වාසිය තමා ඔබේ සංවේදී සම ආරක්ෂා වෙනවා. ඒ වගේම ජලයට හෝ ඒ පර්ෆියුම් වලට පාට වෙනස් වෙන්නේ නැහැ මේ ආභරණ වල. ඉතින් ඒ වගේම වැඩි කල් පැවැත්මක් මේ ආභරණ තුළින් අපිට වාසියක් ලැබෙනවා. ඒ වගේම මේ ආභරණ සැහැල්ලු නිසා ඔබ රැකියාවේ සිටියදීත් මිතුරන් සමග පිටතට යන විටත් විශේෂ අවස්ථාවකට සැරසී සිටින විටත් කිසිදු අපහසුතාවයකින් තොරව එය පැළඳීමේ හැකියාව ඔබට තියෙනවා. ඒ වගේම භාවිතයෙන් පසු ඔබ මේ නිසි ලෙස ගබඩා කරනවා නම් ඔබට මේ ආභරණ පහසුවෙන් කැඩී නොයන polymer clay අතින් හදන මේ නිර්මාණ ඉදිරි වසරටද අලංකාරව පවත්වා ගැනීමේ හැකියාව ඔගොල්ලන්ට තියෙනවා. ඉතින් මම අදහස් කරනවා මේ නිර්මාණ තුළ ආභරණයකට වඩා වැඩි යමක් පිළිඹිඹු වෙනවා කියලා. ඉතින් මම අදහස් කරනවා මා දහන මගේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිර්මාණශීලීත්වය ඉවසීම ස්වභාව ධර්මයාගේ වර්ණ ගැලපීම හැඟීම් හා ඒ වගේම වෙනස් අලුත් නිර්මාණයක් නිර්මාණය කිරීමට මා තුළ ඇති ප්‍රීතිය මේ මගින් නිර්මාණය මගින් අදහස් කරනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ වගේම අතින් හදන නිර්මාණයක් ඔබ මිලදී ගන්නවා නම් ඔබ එයින් කරන්නේ කුඩා ශිල්පියෙකුට සහාය වන අතරම තවත් අයට මිලදී ගැනීමට දිරි ගැනීමක් තමයි ඔබ කරන්නේ. ඉතින් අතින් සාදන ලද නිර්මාණවල සුන්දරත්වය සොයා ගන්න ඔයාටත් එක් වෙන්න කියලා මම ආරාධනා කරනවා. හැමෝටම ස්තුතියි.